නිදිමත කියන්නේ පාඩම් කරන නංගිලා මල්ලිලා ගොඩක් දෙනට දෙන ප්‍රධාන ප්‍රශ්නයක්. අද අපි කතා කරමු ඇයි අපිට නිදිමත එන්නේ වගේම නිදිමත නැති කරගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන. නිදිමත එනවා කියන්නේ අපි හැමෝටම දැනෙන සාමාන්‍ය දෙයක්. අපිට නිදිමත එන්නේ අපේ ඇඟට තෙහෙට්ටුවක් මොළයට මහන්සියක් දැනුනම. සාමාන්‍ය පුද්ගලයෙක් දවසට පැය 6ක් 8ක් අතර කාලයක් හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ. ඒත් ඕනෑමට වඩා නිදිමත එන එකත් අපි පාඩම් කරද්දි වගේ නිදිමත එන එකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි බලමු වැඩිපුර නිදිමත එන්න මොන වගේ හේතු නිසාද කියලා. හොඳ නිින්දක් ලබා ගත්තත් අපි වැඩ කරන වෙලාවට නිදිමත එන්න හේතු කිහිපයක් තියෙන පුළුවන්. පළවෙනි හේතුව තමා අපිට තියෙන සෞඛ්‍ය ගැටලුව. ඒ කියන්නේ යකඩ ඌනතාවයක් වගේ අසනීපයක් නිසා අපිට නිදිමත එන්න පුළුවන්. තව හේතුවක් තමා අපිට දැනෙන ආතතිය. ඒ කියන්නේ අපිට දැනෙන ස්ට්‍රෙස් එක වැඩි වුණාමත් අපිට නිදිමත එන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක්සෑම් රන් වෙලා පාඩම් වැඩ ගොඩක් කරන්න තියෙද්දි අනේ මට බෑ වගේ දැනිලා ඔක්කොම දමලා ගහලා නිදා ගන්න අවස්ථා ඔයාටත් තිබිලා ඇති. ඒ නිදිමත දැනෙන්නේ ස්ට්‍රෙස් එක නිසා. ඒ වගේම තව හේතුවක් තමා දවසම වැඩ කළා ඉස්කෝලේ ගිහිල්ලා ක්ලාස් ගිහිල්ලා ආවම ඇඟට තියෙන මහන්සිය නිසා ඔයාලට පාඩම් කරද්දී ඔයාට ලොකු නිදිමතක් එන්න පුළුවන්. තව හේතුවක් තමයි ස්ක්‍රීන් ටයිම් එක වැඩි වෙන එක. ඔයා දැන් දන්නවා ඔයාට වැඩිපුර නිදිමත එන්න හේතු මොනවාද කියලා. දැන් ඔයා හිතනවා ඇතනේ ඉතින් මං නිදිමත නැති වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා. අපි දැන් කතා කරමු ඔයාගේ නිදිමත නැති කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන. මේකට ඔයාට කරන්න පුළුවන් පහසුම සහ මූලිකම දෙයක් තමයි ඔයාට නිදාගන්න ෆික්ස් ටයිම් එකක් තියාගන්න එක. උදාහරණයක් විදියට රෑ 11ට නිදාගෙන උදේ පාන්දර 5ට ඇහැරෙනවා වගේ ඔයා ෆික්ස් රූටින් එකක් ඔයාට තියාගන්න ඕනේ. මුලදී මේක කරන්න ටිකක් අමාරු වෙයි. ඒත් මේ විදිහට නිශ්චිත වෙලාවක් තියාගෙන සුව පහසු හොඳ නිින්දක් නොකටවා ගත්තට පස්සේ ඔයාට අනවශ්‍ය විදියට දවල් කාලේ හරි ඔයා පාඩම් කරද්දී හරි නිදිමත හැදෙන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වැදගත් දෙයක් තමයි හොඳ ක්වොලිටි නිින්දක් ලබා ගන්න එක. ලේසියට කියලා පාඩම් මිස්සේ වගේ නිදා ගන්න නැතුව ඔයා සුව පහසු විදියට ඔයාගේ ඇඳේ නිදා ගන්න ඕනේ. ඒ වගේම ඔයා ඇඳේ පාඩම් කරන්න යන්නත් එපා. ඇඳ නිදාගන්න විතරක් ඔයා යූස් කරන්න ඕනේ. එතකොට ඇඳට ගිය ගමන් ඔයාගේ හිතට දන්නවා ඔයා දැන් නිදා ගන්න ආවේ. ඒ හින්දා ඔයා දැන් නිදා ගන්න ඕනේ කියලා. එතකොට ඔයාට හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා වෙන තැන්වල නිදා ගන්න පුරුදු වෙන්න එපා. පාඩම් මේසේ එහෙම නැත්නම් සෝෆා එකක පොතක් තියාගෙන නිදා ගන්න ලෑස්ති වෙන්න එපා. ඔයා හැම වෙලේම නිදා ගන්න ඇඳට යන්න. හැබැයි ඇඳට ගිහිල්ලා පාඩම් කරන වැඩ කරන්නත් එපා. නිදිමත එන තව හේතුවක් මේ ස්ක්‍රීන් ටයිම් එක වැඩිවීම. ඒත් දැන් තියෙන ජීවන රටාවත් එක්ක අපිට ස්ක්‍රීන් ටයිම් අඩු කර ගන්නවා කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒත් ඔයාට පුළුවන් නම් නිදා ගන්න පැයකට පැය භාගයකට කලින් ස්ක්‍රීන් වලින් ඈත් වෙලා ඉන්න. ඒක හොඳ නිින්දකට ගොඩක් වැදගත්. ඒ වෙලාවේ ඔයාට ඔයාගේ හෙට දවසේ ප්ලෑන් කරන්න පුළුවන්. නෝට් එකක් තියෙනවා නම් ඒක බලන්න පුළුවන්. ටු ඩු ලිස්ට් එකක් තියෙනවා නම් ඔයාට ඒ ටු ඩු ලිස්ට් එක මේන්ටේන් කරන්න පුළුවන්. ඔයාගේ ජර්නල් එක තියෙනවා නම් ඔයාට ඒ ජර්නල් එකේ ජර්නලින් කරන දේවල් ලියන්න පුළුවන්. මේ විදිහට ඔයා නිදාගන්න කලින් ස්ක්‍රීන් ටයිම් එක අඩු කරගත්තම ඔයාට හොඳ නිින්දක් ලැබෙනවා වගේම පහුවදා දවසේ ඔයාට නිකරුණේ නිදිමත එන්නේ නැහැ. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි නිදාගන්න කලින් කොෆී වගේ කැෆේන් අන්තර්ගත ආහාර ගන්න එපා. ඒ වගේම තමයි ඔයා දවල්ට හවසට පාඩම් කරන කෙනෙක් නම් ස්කූල් ගිහින් ආවම ක්ලාස් ඇරිලා ආවම වගේ ඒ මහන්සියෙම පාඩම් කරන්න යන්න එපා. වොෂ් එකක් දාලා පොඩ්ඩක් නිදාගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඊට පස්සේ වගේ පාඩම් වැඩ කරන්න ගන්න. ඒ වගේම ඔයා එක දිගට පාඩම් වැඩ කරන්නත් එපා. ඔයා බ්‍රේක්ස් අරගෙන පාඩම් වැඩ කරන්න. මේ විදිහට වැඩ කරාම ඔයාට දැනෙන නිදිමත ඔයාට ගොඩක් අඩු කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාට යම්කිසි අවබෝධයක් ලැබුණා කියලා. ඔයාට නිදිමත එන්න පුළුවන් හේතු වගේම ඒ හේතු වලට විසඳුම් මොනවාද කියලා. ඔයත් මේ දේවල් try කරලා බලලා ඔයාගේ අදහස් අපිට කමෙන්ට් එකකින් කියන්න. ඔයාගේ යාළුවෙක්ටත් මේ දේවල් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න.
ඔයා මේ වගේ වැදගත් කරුණු දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක like කරලා ඔයාගේ යාළුවෝ අතර share කරන්න. එහෙනම් මේ වගේ වටින වීඩියෝ එකකින් තව දවසක හමු වෙනතුරු ඔබට සුබ දවසක්.